නිරෝගීමත් දිවියකට සබාදහමේ හෙළවසුව විජයත කොකනට් ප්‍රොඩක්ට් කමරුවිටිය. ඉතින් ඇත්තටම ඔබ මේ වගේ මාව දැකලා නැතුව ඇති වැඩසටහන් වල සමහරලාට මගේ වැඩසටහන් බලපු අය ඇති. මොකද පොලිස් සංගත අධිකාරිය සමග එකතු වෙලා අපි වැඩසටහන් කීපයක් කරලා තිනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ග්‍රාම නිලධාරී සහ ආර්ථික සංවර්ධන නිලධාරී දැනුවත් කිරීම වැඩසටහන් පොල් තෙල් නිෂ්පාදන ක්‍රියාවලිය පරිභෝජනය සහ අපි හොඳ පොල් තෙල් හඳුනා ගන්න ආකාරය වෙළඳ පොලේ තියෙන පොල් තෙල් ගැන ගොඩක් කතා කරලා තියෙනවා. මට හිතුණා පොදුවේ මගේ Facebook හිත මිතුරන්ට සහ අපේ පාරිභෝගික ඔබ සියලු දෙනාම පොල් තෙල් කියන්නේ මොකක්ද? පොල් තෙල් නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද වෙන්නේ? ඇත්තටම හොඳ පොල් තෙල් එකක් අපි මිලදී ගන්නේ කොහොමද? පොල් තෙල් කියන නමින් එන ඒ මායාවෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව වැඩසටහන් කීපයකින් ඔබව දැනුවත් කරන්න ඉතාම ආසාවෙන් කැමැත්තෙන් ඉන්නවා. මොකද ඒ වගකීම සමාජ සත්කාරයක් විදිහට මම බාර ගන්නවා. සහ මේ කියන හැම නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර තිබෙනා වූ සියලුම ගැටලු ප්‍රශ්න වලට විසඳුමක් ඔබට මොනවා හරි තියෙනවා නම් මට මැසේජ් කරන්න පුළුවන්. ඔබට කමෙන්ට් කරන්න පුළුවන්. ඕනම වෙලාවක මගේ දුරකථන අංක වලට ඇමතුමක් ගන්න පුළුවන්. කතා කරලා අහන්න පුළුවන්. ඔයාට තියෙන ගැටලු මොනවා හරි තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධ ගැටලු මොනවා හරි තියෙනවා නම් මට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඕනම අවශ්‍යතාවයකදී ඒ වෙනුවෙන් ඔබට සහාය වන්නට අපගේ ආයතන විදියට අපි බැඳී ඉන්නවා සහ ඔබගේ ගැටලු විසඳීමට අපිට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. ඒ වෙනුවෙන් ඔබගේ සහයෝගය ලබා දෙන්න. මොකද නිරෝගීමත් දිවියකට ඇත්තටම ඔබට අස්වැසිල්ලක් වෙන්න පුළුවන් නම් ඒක තමයි අපි ලද වාග්ය. මොකද අපි හරි නිෂ්පාදනයක් කරාට වෙනද පොලේ මිලදී ගන්න ගියපුවාන් පස්සේ හොඳ නිවැරදි පොල් තෙල් කොහොමද අපි මිලදී ගන්නෙ? ඒක විශ්වාසයෙන් වගකීමෙන් කොහොමද ගන්නෙ? ඔබ පාරිභෝගිකයෙ විදියට ඇත්තටම දැනුවත්ද කියන එක තමයි අපි මේ ඉස්සරහට කතා කරන්න යන්නේ. මොකද වෙළඳ පොළ තුල හැමතැනම තියෙන්නේ නම පොල් තෙල් නමින් ව්‍යාජ තෙල් වර්ග වෙළඳ පොළට නිකුත් කරන නිසා නිෂ්පාදනය කරනවාට වඩා නිෂ්පාදකයට වඩා ඔබ මිලදී ගන්නේ යම්කිසි වෙළඳ ස්ථානයකින්. එතකොට වෙළඳ පොළ තුල ඒ නිෂ්පාදන විකුණන ඒ අලෙවි සැල් වලින් ඒ නිෂ්පාදනය ගැන ඇත්තටම ලොකු අවබෝධයක් නැතුව ඇති. ඒ නිසා ඔබට පාරිභෝගිකයෙක් විදිහට ඒ අවබෝධය අරගෙන ඔබ වෙළඳ පොළට ගිහිල්ලා මේ ප්‍රශ්න අහන්න. ඔබ කොහොමද මේ පොල් තෙල් මිලදී ගන්නේ? කොහෙන්ද මේවා ගන්නෙ? කොහොමද මේවා හදන්නේ කියන එක අඩුම ගානේ දාලා අදහසක් කරේ ඒ නිෂ්පාදන අලෙවි කරන ඒ නියෝජිත මහත්වරුන්ට තියෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. එහෙම නැත්නම් ඇත්තටම වෙන්නේ ඔබ විකිණීම තුළින් තවත් පාරිභෝගික ජනතාවක් විනාශ කරනවා සහ ගෙදර නිවසේ සිටින ඒ පොඩි කුඩා දරුවන් ගෙවල් වල සිටින කිසිම දෙයක් ඒ සම්බන්ධව දන්නේ නැති වැඩිහිටියන් හෝ බාලමාලු සියලු දෙනාම ජීවිත අවදානම දාන්න නැතුව ඉස්සරහට හොඳ නිෂ්පාදනයක් මිලදී අරගෙන කොහොමද අපි සෞඛ්‍ය ආරක්ෂිතව මේ ආහාර වලට එක් කරගන්නේ කියන එක සම්බන්ධව දීර්ඝ විස්තරයක් කතා කරන්න තමයි මම මූලික අදහස වෙලා තියෙන්නේ. ඒක දීර්ඝ කාලීනව මට දැන් ගැලපෙන්නේ නැහැ. අපි ඒක කතා කරන එක අදිරෙන් අදිරේ නිෂ්පාදන ක්‍රියාවලිය පැහැදිලි කරමින් පොල් තෙල් පරිභෝජනය කරන්නේ කොහොමද? ඔබට සම්බන්ධව වෙළඳ පොලේදී විලදී ගත්ත තෙල් වලින් ඔබට ඇතිවෙච්ච ගැටලු ඒ සියල්ල අපි සාකච්ඡා කරමු. මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔබට ඒ ගැටලු සියල්ලටම අපිට හැකි පරිමයෙන් සහයෝගය ලබා දෙන්න. ඒක කොහොමද අපි විසඳන්නේ? හොඳ පොල් තෙල් එකක් මිලදී අරගෙන ඔබගේ පවුලේ ඔබගේ ඥාති හිතවතුන් දරුවන් ඔබ සියලු දෙනාම ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව මගේ දීර්ඝ කාලයක් තිස්සේ ඔබත් එක්ක ඉන්න බලාපොරොත්තුෙන් සමගන්නවා. විජයන්ත කොකනට් ප්‍රොඩක්ට් මම තුෂාර නිලංජිත් විජයන්ත. බොහොම ස්තුතියි.